Hi everyone. Academic mentor කෙනෙක් විදිහට internship management system එකේ කළ යුතු කාර්යයන් පිළිබඳව අධ්‍යයනය කරමු. මෙහිදී යම් ශිෂ්‍යයෙක් ඔබට enroll කරලා තිබුණොත් ඒ enroll කරලා තියෙන සෑම ශිෂ්‍යයෙක්ම මෙන්න මේ home කියන කොටස තුළ ඔබට දැర్శණය වෙනවා. මෙතනට login වීම සඳහා ඔබට ඕනෑම web browser එකක් භාවිතා කරන්න පුළුවන්. එතන my.mgt.sjp.ac.lk සහ IMS කියලා ටයිප් කරලා අපිට මේ පද්ධතියට login වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම MyMGT MyMGT පද්ධතියට ඔබගේ යුසර්නේම් එක සහ පාස්වර්ඩ් එක තියලා login වුණාට පස්සේ එතන තියෙනවා internship management system කියලා icon එකක්. ඒක ක්ලික් කිරීම මගිනුත් මෙතනට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව පවතිනවා සාමාන්‍ය පරිදි. ශිෂ්‍යයින්ගේ තොරතුරු මෙන්න මේ ආකාරයෙන් ඔබට හෝම් කියන කොටස තුළ දැర్శණය වෙනවා. මෙතන දැනට එක ශිෂ්‍යයෙක් ඉන්නේ. ශිෂ්‍යයින් කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ ශිෂ්‍යයින් සඳහා වෙන වෙනම මේ වගේ බොක්ස් ඩිස්ප්ලේ වෙනවා. මෙහිදී ඔබට පුළුවන් ඔබට එන්රෝල් කරලා තියෙන ශිෂ්‍යයාගේ තොරතුරු බලා ගැනීම සඳහා ස්ටුඩන්ට් ඉන්ෆෝ කියන කොටසට ගිහින් ශිෂ්‍යයා පිළිබඳව ඔහුගේ ඉන්ටර්න්ෂිප් එකට සහ ඔහුගේ අවශ්‍ය වන පෞද්ගලික තොරතුරු මෙන්න මෙම කොටස මගින් බලා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ ශිෂ්‍යයාගේ ඩේලි ඩයරි එක අපිට මෙතනින් බලන්න පුළුවන්. ශිෂ්‍යයාගේ ඩේලි ඩයරි එකට අපි ගියාම දවසින් දවස ශිෂ්‍යයන් විසින් ඇතුළත් කරන ලබන තොරතුරු මෙහි දැర్శණය වෙනවා. වගේම ඔවුන්ගේ ඕගනයිසේෂනල් සුපර්වයිසර් විසින් අප්‍රූව් කරන ඩීටේල්ස් ඔබට මෙන්න මේ ආකාරයෙන් කොළපෑයෙන් දැర్శණය වෙනවා. ඔබට හැකියාව තියෙනවා ඒවා ඒ තොරතුරු වෙත මේ විදිහට ප්‍රවිෂ්ඨ වෙන්න. තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වෙලා ඔබට හැකියාව තියෙනවා මෙතනින් ඒ කොටස අප්‍රූව් කරන්න. මේ විදිහට අප්‍රූව් බටන් එක ප්‍රෙස් කරාම ඔබට ඒ සඳහා මැසේජ් එකක් ලැබෙනවා. ඒ වගේම ඔබට පුළුවන් නැවත හෝම් එකට ගිහිල්ලා ඩේලි ඩයරි එකට අවිත් අනිත් රෙකෝඩ්ස් වලට යන්න. එහෙම නොමැති නම් ඔබට පුළුවන් එකවරම next සහ previous බටන් යොදා ගනිමින් ඉදිරි සහ පිටුපස තියෙන ශිෂ්‍යයින්ගේ තොරතුරු වලට පහසුවෙන්ම ගමන් කරන්න. මේ ඒ ශිෂ්‍යයාගේ 20 25 3යි 2ට අදාළ රෙකෝඩ්ස් තමයි මේ කොටස තුල දැర్శණය වෙන්නේ. මේකත් ඔබට හැකියාව තියෙනවා අප්‍රූව් බටන් එක ප්‍රෙස් කරලා අප්‍රූව් කරන්න. යම් විශේෂ වූ හේතුවක් මත අවශ්‍ය නම් අපිට හැකියාව තියෙනවා රිජෙක්ට් බටන් එක ප්‍රෙස් කරන්න. නමුත් රිජෙක්ට් බටන් එක ප්‍රෙස් කරොත් ශිෂ්‍යයාට එය වාර්තා වෙනවා. වගේම ශිෂ්‍යයා නැවත එහි තියෙන යම් යම් මේ කොටස් සංස්කරණය කළ යුතුයි. සංස්කරණය කිරීමෙන් අනතුරුව ඕගනයිසේෂනල් සුපර්වයිසර් විසින් එය නැවත අප්‍රූව් කළ යුතුයි. පසුව නැවත වතාවක් මෙතනට ලැබෙනවා ඔබගේ අප්‍රූව් එක සඳහා. ඒ වගේම මේ ශිෂ්‍යයන් සම්බන්ධව assignments වලට අදාළ කොටස ඔබ විසින් සකස් කළ යුතු කොටසක් වෙනවා. එතෙන්දී ශිෂ්‍යයාට assignments ලබා දීලා තිබෙනවා නම් ඔබට මෙන්න මේ කොටසට ගියාම ඒක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ශිෂ්‍යයා විසින් assignment එකක් මේ වෙනකොට ඔහුට පවර්ලා තියෙන නිසා තමයි අපිට එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන assignments කිහිපයක් තියෙනවා නම් මෙතන boxes විදිහට ඒ සියල්ලම ඔබට පෙන්වන්න කරනවා. ඒ වගේම ඔබට දැන් පුළුවන්කම තියෙනවා මෙන්න මේ view කියන icon එක ක්ලික් කරලා මේ assignment එකට ප්‍රවිෂ්ඨ වෙන්න. එන්පසු ශිෂ්‍යයා විසින් උඩුගත කරලා තියෙන assignment එක මෙන්න මෙතනින් download කරගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයා යම් යම් ප්‍රශ්න සඳහා මෙතන assignment එක text වලින් දීලා තිබුණොත් මේ දීලා තියෙන assignment 1 සහ assignment එකට අදාළ description එක ටයිප් කරලා තිබුණොත් මෙතන description එක තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයා විසින් ලබා දෙන answers ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව තියෙනවා ඒ සඳහා යම්කිසි කමෙන්ට් එකක් දෙනවා නම් කමෙන්ට් එක මෙතන ටයිප් කරන්න. ඒ වගේම ඔබ විසින් ලබා දෙන ලකුණු ප්‍රමාණය මෙන්න මෙතන සටහන් කළ යුතුයි. ඒ වගේම අසයින්මන්ට් එක උඩුගත කිරීමක් විදිහට අපි ෆයිල් එකක් නම් දීලා තියෙනවා. ඒකට අදාළ අසයින්මන්ට් එක පැවරුම සම්පූර්ණ කරලා Word වලින් Excel වලින් වගේ මෘදුකාංගයක් මගින් සකස් කළ යුතු දෙයක් නම් ඔහු විසින් එය උඩුගත කරලා තියෙනවා. ඒ උඩුගත කරන ලද ලේඛනය මෙන්න මෙතනින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මේ පැවරුම සඳහා අපි යම්කිසි ලකුණු ප්‍රමාණයක් ඔහුට ලබා දීම මෙන්න මෙතන අපි සටහන් කරන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් save marks කියන බටන් එක ප්‍රෙස් කරන්න. එහිදී ඒ අදාළ ලකුණු ප්‍රමාණය ඔහුගේ නිබන්ධනය සඳහා ඔහුට ලැබෙනවා. මෙතන දැන් ඔබ විසින් ලබා දුන් ලකුණු ප්‍රමාණය දැర్శණය වෙනවා. ඒ වගේම මෙම ශිෂ්‍යයාට අදාළ
ඇකඩමික් ඉන්ටර්න්ෂිප් කෝඩිනේටර්ටත් මෙම අදාළ තොරතුරු ඒ ෂණිකින්ම ලැබෙනවා. එහෙමනම් සුබ දවසක්.